හයි යාළුවනේ ඉතින් කොහොමද යාළුවට? ඉතින් යාළුවනේ අපි ගියා වැලියායේ මයුරගිරිය පන්සලේ. යාළුවනේ මේ පන්සලක් කියවට මේකේ ලොකු කන්දක් තියෙනවා. අපි ඒකේ නගින්නත් එක්ක තමයි අපි කිව්වේ යාළුවනේ මම විතරක් නෙවෙයි ගියේ. යාළු සෙට් එකක් එක්ක තමයි අපි ගියේ. ඉතින් යාළුවනේ අපි ඔක්කොම පළවෙනි පාරට තමයි මේ කන්ද නගින්න ගියේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක මුල ඉඳන්ම ගන්න බැරි වුණා. අපි පන්සලට ගිහිල්ලා ආයෙ වීඩියෝ එකෙන් සෙට් වෙමු. කන්ද නගින්න හදන්නේ. අපි ඉස්සරහට ගිහින් ආයෙ හම්බෙමු. මෙහා යන්න තියෙන්නේ. හරි යාළුවනේ මේ පාරේ අපි ඉස්සරහට ගියාට පස්සේ පඩිපෙලක් හම්බ වෙනවා. මේ පඩිපෙල උඩටම යන්න ඕන අපි. යන්න තියෙනවා පේන ඇති පඩිපෙල. ඉතින් යාළුවනේ අපි පන්සලට යන්න කලින් මොනරාල ටවුන් එකට ගිහිල්ලා රයිස් එක්කුත් අරගෙන තමයි ආවේ. අපි කන්ද නගින්න කලින් ඔතන ඉඳන් ඔයාලට පේන පඩිපෙල ගාව ඉඳන් කාලා තමයි උඩට නගින්න ගියේ. ඒ හරිය ඉතින් ගන්න බැරි නා වීඩියෝ එක. ඉස්සරහට සෙට් වෙමු. අපි යාළුවනේ උඩට නගින ගමන් ඉන්නේ. අපි පන්සලට ගිහිල්ලා ආයෙ හම්බෙමු. හරි ඉතින් යාළුවනේ අපි පන්සලට ගිහිල්ලා කන්ද නගින්න පටන් ගත්තා. යෝ යාළුවනේ කොහොමද? මෙහා පැත්තේ ඉන්නවා කවුද? අකිල. එකෙක් බඩ ගන්නවා තව මෙහා පැත්තේ ශශිකයා කෝ වරෙන්. පේන්නේ වස්තු වීඩියෝ කරන්න එපා කිව්වට අපි දැන් මේ කොහේ යනවද කියලා දන්නේ නැතුව ඉන්නේ. තව වඳුරෙක් ඉන්නවා පේනවත් දන්නේ මේ ඈත ඉන්නේ පොඩියට කටු පොඩියක් පෙන්න අතවනවා. ඇත්තටම දැන් ප්‍රශ්නයක් කළානේ තියෙන්නේ. මොනා කරන්නද කියලා දන්නේ බලමු. සෝෂල් මීඩියා දාපන්. අපෝ අපි කන්දක නැංග අපිට දැන් බැහැ ගන්න බැරුව ඉන්නේ. යනවා කොහේ යනවද දන්නේ නැහැ. යන්න කෙනෙක් ඉන්නවනම් එන්න බේර ගන්න මයුරගිරිය පන්සලේ මුට. අර කිව්වත් මයුරගිරිය ඉන්නේ. පේනවනේ කැලෑවක ඉන්නේ. හරි ඉතින් යාළුවනේ අපි කන්ද උඩට නැගගෙන යනකොට අපි කවුරුවත් කලින් ගිහින් තිබ්බේ නැහැ. ඒක උඩට නගින්න පාරුත් නැහැ. ගස්වල නිකන් කොළපටි කොළ එහෙම ගැට ගහලා තිබ්බා. ඒව බලාගෙන තමයි ගියේ. අන්තිමට යවලනේ අපි උඩට ගිහිල්ලා අපිට යන පාරවත් හොයාගන්න බැරි වුණා. යාළුවනේ මෙතන ගැට ගහලා තියෙනවා කෝ බලන්න. මෙතන තියෙනවා හරි පාර තමයි ඇවිල්ලා තියෙන්නේ. යවන් උඩට. වරින්. අම්මා යංකෝ මේ වල්ල නගින්න බෑ. කිසි ප්‍රශ්නයක් නෑ යන් කුඩනවා. පොඩියට වැලක් තියෙනවා. නගිනවා පල්ලෙහා ගිහලා එනවා. කෝන් ඒ චරිතේ කොහෙද මං වරින් නෑ වීඩියෝ කරන්න අල්ලන් ඉන්නේ. ඒ ඇස්සේ එක්කෙනෙක් දෝනිට කෝල් එකක් ගන්නවා. මේ මලක් කඩන්න තැනක් නැහැ වගේ මේ යකාට. කමක් නැහැ. ගෙදර මිනිස්සු බැලුවට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්නේ වීඩියෝ එකක් දාලා channel එකේ දාන්න. මං දාලා තියෙනවා. මම උඹට කිව්වේ නැත් තව channel එකක් තියෙනවා. උඹ ඉතින් වතුර වගේ හැම වෙලාවෙම කොහාවත් නෙපන් ඉන්න තැන නෙවෙයි ඉන්නේ. ඔව් පේනවා. ගල් ගුහාවක ඉන්නේ ආ. පීසෙ ගන්න නෑ නීට් එක. මම බලන්න පාර ඇති. ලාවට පාරක් තියෙනවා. කලිසම ටකටක් ගන්නවා. බලා දෙන්න වෙන පාරවල් වල යන්න බෑ වස්තු. හරිද? මේක වෙන්නේ නැති නේ. අංගෝ අම්මෝ මෙහා යම තියනවද පාර?
මෙතන ඉති කඩලා ගිහිල්ලා තියෙන්නේ. තියනවාද? හා? පාර. හා? මෙහා පැත්තේ තියෙන එකයි මම ඇහුවේ. හා හන්දි පිට ගන්න බා. හරි හරි. හන්දි නා විදුවක් කමන්නේ. අම්මා. යෝ. හරි ඉතින් යාළුවනේ අපි එහෙම මෙහම් පාර හොයාගෙන කොහොම හරි කන්දේ උඩටම නැක ගත්තා. උඩටම උඩට පේන්නේ බැයිවා. ෆොටෝ හිච්චර කොල්ල ඒවා. අසින්ද කැප් එක දීපන්. පේනවද දන්නේ? හරි මං අම්පා. ඈත පේන්නේ නෑනේ. උඩට නැගිල්ලත් නැහැ තියෙන්නේ. කරන්න දෙයක් නෑ යා. යනවා. ඈත පේනවා සිරිගල නතන එහා පැත්තට අවුන් එක තියෙනවා කොල්ලෝ ටික වීඩියෝ එකක් දාලා ගන්න අර පැත්ත බලන්න පට්ටම ලස්සන view එකක් යාළුවනේ මෙතන තියෙන්නේ සහෝදරයා ඒ පැත්තට පාර පේනවා හරි සෙට් එක ගන්නවා මෙන්න වහින්න තියෙන පඩිපෙළ පේනවනේ උඩින් බහිනවා කොල්ලෝ කමක් නෑ වරින් හරක් තමයි මේ ඉන්නේ උම්ම හරක් කියා ගන්න ඉතින් කරන්න දෙයක් නෑ ඉතින් බලපල්ල පොඩ්ඩක් ආ හරි වච්ච රුඩි නම් ඇවිත් පහලට ඇවිල්ලා කකුල කඩන කවිඳු අඩු මෙක් ගනි අපේ සහෝදරයා ෆෝන් එක ගන්නවා ඕන කරලා තියෙන්නේ යෝ ඒ හුම් ගහපන් ෆොටෝ අර මේ පල්ලෙහි ගෙබ්බන් ෆොටෝ එක වදිනවා අරුව පේන්නේ අකිල නෑ හොමින්ද යකෝ මම පේනවා පේනවා ඕ පාරක් නෑ හොයාගෙන ඉතින් අපි ආයෙ බහිනවා කොහෙන්ද ආවේ මෙහන් එන්නේ නැත්තේ ප්‍රපාතයක් තියෙන්නේ බහින්ද ඉරික්සෝ ඒ උඩ විතරයි පහ මේ කැලේ ඇතුලේ යන්නේ පේනවනේ ප්‍රපාතේ වහින්න ඕන මේක තියනවා බැරි නෑ යනවා අම්මා කන්ද බහැලා ඉවරලා පන්සලට යන්න තව පොඩි දුරයි තියෙන්නේ සීනා යා
ඉස්සරහට අපි අම්මෝ පල්ලෙහා පන්සල මෙතන පොඩ්ඩක් අමාරුයි බහින්න. ආවා බ්‍රදර්ස්. ආවෝ. අපි ආවා යාළුවනේ. ආවෝ. සතුටුයි. අම්මෝ. අප්පල්ලටම ඇවිල්ලා ඉන්නේ. පන්සලට ආවා. අප්පල්ලට ස්වභාවික වතුර කොහොමද? පස්සේ යා අපි ආවනේ දැන් පඩි වල ටික පහින ගමන් ඉන්නේ. අපි දැන් ඉතින් පහළට ගිහිල්ලා ආයෙ සෙට් වෙනවා. පල්ලෙහාට යන ගමන් ඉන්නේ අපි. ගාවා කන්දනගලා චෛත්‍ය මෙහා පැත්තෙන් තියෙනවා රීල් එක යන්න හදන්නේ අපි. ඩ්‍රයිවර් මහත්තයා ඉස්සරහා. අපි දැන් යන්න හදන්නේ විසෝ කොටුවට. ඉන් සෙට් එක. යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මොනවා කොහොමද විසෝ කොටුව. විසෝ කොටුව ඉස්සරහා තියෙනවා පෙන්නන්න. යාළුවනේ මොනරාගල ගල බැද්දේ තියෙන තවත් ලස්සන තැනක් තමයි මේ විසෝ කොටුව කියන්නේ. මොකක් කර මේ තියෙන ඉස්සරහා අපි යන් බලන්න විසෝ පොකුර වතුරක් තියෙනවා ලාවට වගේ. කාට පේන්නේ නැති මොනරාගල තියෙන තවත් ලස්සන තැනක්. ආල් තියෙන එක තමයි. බහින්න පුළුවන් මෙතනට. පැරණි වැසිකිලි පද්ධති. දැන් ආයි වීල් එකට දැන් යාළුවනේ ඉතින් යන්න තමයි හදන්නේ. ආයි ගියල්ලා එහෙනම් ගිහින් එන්න. අලුත් vlog එකකින් ආයෙ දවසක හමුවෙමු. නංගොල්ලෝ අපි ගියා.